2017 අවුරුද්ද ලෝක ගේමින් වර්ල්ඩ් එක වෙනස් වෙමින් තිබ්බ කාලය. හැමෝ පබ්ජි වගේ හයි ග්‍රපිස් ගේම් ගැන කතා කරද්දි තව ලක්ෂ ගානම් මිනිස්සුම් නිහටුව බලාගෙන හිටියා. එයාලට ඒ ගේම් මේ ගහන්න ආසයි, ඒත් එයාලගේ පෝර්න්වලට ඒප් ගේම්ස් දුවන්නේ නැහැ. ගේම් එක ඕපන් කරදදි ලැක් බැට්ටි බහිනවා, පෝර්න් එක රත්වෙනවා. ඒකාල සිංගප්පුරුවල තිබ්බ ගරිනා කියන කම්පැන එක මිනිස්සුන්ගේ ප්‍රශ්නය දැක්කා. එයාලා හිතුවා පවපුල් පෝර්න්නතිය ඇටත් ගේමින් එක්ස්පිරියන්ස් එක දෙන්න ඕනි කියලා. ඒ අයිඩියයගෙන් තමයි ෆ්‍රී ෆය උපන්නේ. හැබැයි මෙතන ගොඩක් අය දන්න ඇති දෙයක් තියෙනවා. ෆ්‍රීෆය මුලින්ම ඩියවලප් කලා තියෙන්නේ වියට්නාම් වල පොඩි ඩිවලපර් ටීම් එකක්. එයාල හදමු මේ ගේම් එක ග්‍රෆික් සිම්පල් මැච් එක විනාඩි 10යි, පලේයස්ල 50යි. ඒත් ගේම් එක තිබ ස්පීඩ් එක, ඇක්ෂන් එක, සවයිවල් ෆිලිං එක මිනිසුන්න පිස්සු වටන්න පටන්ගත්ත කිවොත් ආල විශ්වාස කර නෝද. ස්කෝල ඇරිලාපු ගවන් යාලු ස්කෝඩ් එකට ජොයින් වෙනකම් බලගන්න කාලයක්කාව. රශ් කරපන් සෝන් එක එනවා, රවිව් දීපන්. ටික දවසකින් ඉන්දියාවල, බ්‍රසීල් වල, ශ්‍රී ලංකාවේ හැම තැනම එකම සද්දේ බෝය. හැබැයි තවත් ට්‍රේසි දෙයක් තියෙනවා. ෆ්‍රීෆයිවල ගොඩක් කැරක්ටර්ස් හදල තියෙන්නේ ඇත්ත මිනිස්සුන්ගේ. උදාහරණෙක් විදියට ගත්තොත් ඩිජේ ආලෝක් කියන කැරක්ටක්ස් එක ඇත්ත ඩිජේ කෙනෙක් බේස් කරන් හදපු කැරක්ට එක. ඒ වගේම ෆ්‍රීෆයි කියන ගේම් එක බිලියන්ස් ඩවන්ලෝඩ්ස් පැල්ලා ලෝකේ ෆේමස්ම මොබයිල් ගේම්ස් අතරට ගිය. අද වෙනකොට ප්‍රිවය කියන්නේ ගේම් එකක් ඉතරන්නෙමි, ප්‍රේංශිප්පයක්, ඉමෝෂන් එක, ඒ වගේම චයිල්හුඩ් මෙමරිය එක.